මුහුණ පැහැපත් කරගන්න, දීප්තිමත් කරගන්න, ඇස් වටා කළුවීම් අඩු කර ගැනීමට අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සීරම් වර්ග භාවිතා කරනවා. සාමාන්‍යයෙන් වෙළඳපොලේ සීරම් එකක් ගන්න ලොකු ගාණක් යනවනේ. ඒ වුණාට අඩුම මුදලකින් ඔයාගේ මූණ ලස්සනට දීප්තිමත් කරගන්න, පැහැපත් කරගන්න පුළුවන් විටමින් C සීරම් එක ගෙදරදීම හදාගෙන ඔයාගේ මූණ පැහැපත් කරගන්න, දීප්තිමත් කරගන්න, ලස්සන බ්‍රයිට්නින් ලුක් එකක් ගන්න පුළුවන් විදිහ ගැන අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාගේ ඇස් වටා කළුවීම් ඊටාම හොඳින් පාලනය කරනවා වගේම ඔයාගේ මූණ ගොඩාක්ම පැහැපත් කරවන්න පුළුවන් මේ සීරම් එකට. ඉතින් වැඩි කතා නැතුව ඉක්මනින්ම යම් වීඩියෝ එකට මේ සීරම් එක හදන විදිය බලන්න. ඉතින් මේකට ඔරෙන්ජ් කිටි දෙකක් අරගෙන ඒකේ පීල් එක වෙන් කරගෙන මේක හොඳින්ම තඹගෙන මේකේ පීල් එක හොඳට මේ ඔරෙන්ජ් වතුරම දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සුදු රෙදි කෑල්ලක් අරගෙන මේකේ හොඳම ගුණ ටික සාරේ අපි හොඳින්ම පෙරා ගන්න එක. ඉතින් ඔරෙන්ජ් පීල් කියන්නේ ඔයාගේ මූණ සන් ටෑන් ඇවිල්ලා නම් ඒ දේවල් පාලනය කරමින් ඔයාගේ මූණ බ්‍රයිට්නින් ලුක් එකක් ගන්න පුළුවන් හොඳම දෙයක්. ඊට පස්සේ ඔයාලට මේකට ඕන වෙනවා විටමින් C. විටමින් C ටැබ්ලට් දෙකක් කුඩු කරගෙන අරගෙන මේ සීරම් එකට අපි හදාගත්ත මෙන්න මේ සීරම් එක එකතු කරගන්න ඕනේ මේ ටැබ්ලට් දෙක. ඉතින් මම අද යූස් කරේ සෝන් C කියන බ්‍රෑන්ඩ් එකේ එන විටමින් C ටැබ්ලට්. ඊට පස්සේ ඔයා මේකට ග්ලිසරින් මේස හැන්දක් එකතු කරගන්න ඕනේ. ඉතින් ග්ලිසරින් කියන්නේ ඔයාගේ මුහුණේ තෙතමනේ තියා ගැනීමට මුහුණේ අව පැහැගැන්වීම් ඇත්නම් ඉතාමත්ම පැහැපත් කරන්න වටිනම දෙයක්. ඒ වගේම ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕනේ ඇලෝවේරා. ඇලෝවේරා ජෙල් මේස හැන්දක් එකතු කරගෙන ඔන්න ඔයාලට පුළුවන් මේ සීරම් එක හදාගන්න. ඉතින් ඔයාගේ මූණ ගොඩක් රැලි වැටිලා නම් එල්ලා වැටීම් වලට ලක් වෙලා නම් ඉතාමත් හොඳින් පැහැපත් කරගන්න පුළුවන් මේ සීරම් එක මගින්.